වැටුණු දෙනුවන් චාමරසලනාත Hey everyone! 13th March වල මම ගියා නෝරෙලියට solo trip එකක්. ඒක තමයි මගේ first ever long solo trip එක. ඉතින් මේ මං ඒකට ready වෙච්ච විදිහ. මේක යනකොට ඇඳන් යන්න. and මේ දෙක දෙවෙනි දවසේ මේක යන දවසේ evening පන්සල් යන්න and මේක එනකොට එච්චරයි. කොහොම හරි අමාරුවෙන් උදේ 5 මාර වෙද්දී හැරුණා. ඊට පස්සේ wash දාලා ටී එකක් හදාගෙන මේක මොන ගමන්. සීතල වැඩි වුණාම මේක දාගන්නවා. මගේ මුහුණ දන්නවා මං කොහේ හරි යන්න හදනකොට 1 2 3 jam kamu. තේරෙන්නේ මිනිස්සු කොහොමද vlogs කරන්න කියලා. හරියට දේශා වෙලා නැහැ. right. දවස් 3කට ශ්‍රමම නැහැ. මගේ ඇලඩින් පහන මම පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් යූස් කළා තමයි ගියේ පෙටා ඉඳන් කෙලින්ම නෝරෙලියට බස් එක. මේ බස් එක යන්නේ තමිල් සින්දු. කමන්නේ ලස්සනයි. I'm so happy. මං රෙඩි කරගත්ත පාන් එකත් කාලා පිටිපස්සම සීට් එකේ ඉඳලා මං ආයේ ඉස්සරහම සීට් එකට ගියා. මම මේ වෙලාවේ ඇහුවේ දිලුගේ නොහඩන් ප්‍රියාවේ සින්දුව වෙන්න ඕනේ මතක විදියට. ඊට පස්සේ බස් එක තේබොන නැවැත්තුවා තැනක මම නම් බැස්සේ නැහැ. view එක enjoy කරන්න තියෙන ආසාවට ඉස්සරහම සීට් එකේ ගියාට ඔයාලා නම් public transport යද්දී මැද්ද හරියක වාඩි වෙන්න. කෝකටත් හොඳයිනේ අපේ පරිස්සමට. දැන් ටික ටික අර cozy vibe එක එනවා. මම ජර්සි එකක් දාගත්තා. හරිම ෂෝක්. ඊට පස්සේ වහින්නත් ගත්තා. ලස්සන සින්දු ටිකකුත් දාගෙන ලස්සන view එකක් තියා බලාගෙන තව චුට්ට දුරයි යන්න තියෙන්නේ කියලා මං මගේ solo trip එක
හොඳටම එන්ජොයි කරා. මං හරියටම දවල් 2:00 වෙද්දි නූරෙලියෙන් බැස්සා. ඊට පස්සේ මම මුලින්ම කළේ මේ පෝස්ට් ඔෆිස් එක බලන්න ගිහපු එක. මෙහි ඉන්න මිනිස්සු නම් ඇත්තටම හරිම හොඳයි. මං කාගෙන් හරි මට කන්න යන්න ඕන තැන ඇහුවම ඒකේ අර වන් වේ නිසා පාරවල් ගොඩාක් වංගු පෙන්නවා. ඊට පස්සේ යාම කිව්වා ඔච්චර දුර යන්න දෙයක් නැහැ. පාර පැනලා මීටර 50ක් විතර පයින් ඇවිදලා යන්න කියලා. මං ඊට පස්සේ ලන්ච් එක ගන්න ගියා සිලෝන් කිචන් කියලා තැනකට. මං ෂවර්මා එකක් තමයි කෑවේ. ඒක රහයි. මම මුලින්ම පොඩ්ඩක් මූණ සෝදගෙන කොණ්ඩේ පීරගෙන කෑමෙනකන් බලාගෙන හිටියා. නූරෙලියේ ඉන්නවා මගේ යාළුවෙක්. එයා නූරෙලියේ නෙමෙයි. එයා වැඩ කරන්නේ නූරෙලියේ හොස්පිටල් එකේ නර්ස් කෙනෙක්. ඉතින් මං අද නවතින්නේ එයා නැවතිලා ඉන්න ගෙදර. යාළුවගේ නම තමයි රෂි. රෂි කිව්වා එයා ඕෆ් වෙන්නේ 4ට නිසා මට ටවුන් එකෙන් එයාලගේ ගෙදරට යන පාරේ බස් එකේ නගින්න කියලා 4ට. මං ඉතින් එතකන් ටයිම් තියෙන නිසා අම්මා මගේ බෑග් එක. ගියා වික්ටෝරියා පාක් එකට. බලන්න මේ මල්වල ලස්සන. මම කලින් නූරෙලිය ඇවිල්ලා තියෙනවා 2 පාරක් හෝ 3 පාරක් මතක විදිහට. හැබැයි එතකොට අර ෆැමිලි එකත් එක්ක වාහනයක් අරගෙන එනකොට ඒ තියෙන වයිබ් එකයි මෙහෙම තනියම බස් එකේ නැගලා පාරවල් හොයාගෙන ඒ තියෙන වයිබ් එකයි සම්පූර්ණයෙන්ම වෙනස්. මම වැඩි මාස මේ විදිහට. මට මතක් වෙනවා සින්දුවක්. මම නැගලා එන්නට නොකියා මට කීවා හිතුවක් කාලට සිතන කොහෙද පියමන්නා නිවසා. මම දැක්කා පොල් කිච්ච දෙන්නෙක්. ආදරෙන් මාළඟින් උන් හැටි කෙඩුණා. සෝරි. වහිනවා. අයියෝ. උඩ ඉහලන්න කම්මැලි. අයියෝ. ඊට පස්සේ ටිකක් වහින්න ගත්තා. මට අපේ අර 2000 song list එකක්ම මතක් වෙනවා මේවා දකින්නකොට. පාක් එකේ වැඩි සෙනඟක් හිටියේ නැහැ. කපල්ස් දෙකක් තුනක් වගේ හිටියේ. හරිම නිදහස්. කපල් එකක් ෆොටෝස් ගන්නවා. ගියා. ඉතින් ගියා. මින් ඉන්නවා. පොල් කිච්ච. දැන් මම තව බස් එකක නැගලා යාළුවා ඉන්න තැනට ගියා. එයත් ඒ ටයිම් එකටම ඔෆ් වෙච්ච නිසා අපි දෙන්නත් එක්කම එයාලා නැවතිලා ඉන්න ගෙදරට යන ගමන් තමයි මේ. ඒ පාරවල් හරිම ලස්සනයි. හැම තැනම ලස්සන මල්. මේ තියෙන්නේ ලවර්ස් ලීප් එක. ලවර්ස් ලීප් වෝටර්ෆෝල් එක ගැන ඔයගොල්ලෝ අහලා ඇතිනේ. අපි ඊට පස්සේ යාළුවෝ ඉන්න තැනට ආවා. ලවර්ස් ලීප් එකේ view එකත් බලාගෙනම යාළුවාගේ ටී කප් එකෙන් මම රහම තේ එකක් පිව්වා. ඊට පස්සේ හවස අපි දෙන්නත් එක්ක ළඟ පන්සලකට ගියා. ඒකේ නම අශෝකාරාමය. ඒ යන මගදී තමයි ඔය ලස්සන මල තිබුණේ. අනේ මන් දන්නේ අපි සල්ලි දීලා ගන්න මල්
පාරේ හැමතැනම පිපිලා. ඔය එළවලු සෝදන එකත් මන් දැක්කේ ෆස්ට් ටයිම්. මේ පන්සලේ මෙන්න මේ ස්ටෙයාර්ස් ටික දැක්කහම මට මතක් වුණේ අර චෙන්නයි එක්ස්ප්‍රස් එකේ මීනම්මව වඩාගෙන ශාරුක් ખાන් නගින්නේ අන්න ඒ පඩිපෙළ. මේ පන්සලට හවස් වෙද්දි පේන වීව් එක සන්සෙට් එකත් එක්ක පුදුම ලස්සනක් කියන්න තේරෙන්නේ නැහැ. මාරම ලස්සනයි. කවුරුත්ම හිටියේ නැහැ පන්සලේ. අපි දෙන්න විතරයි. මෙතනින් උඩට යන්න පුළුවන්. වෙලාවට හාමුදුරුවෝ කෙනෙක්වත් නෑ මේ පන්සලේ. මේ මොනවද? මේකේ බෑග්ග්‍රවුන්ඩ් සවුන්ඩ් එක දාන්න නෑ නේවා? අපි ගොඩක් හවස් වෙනකන් හිටියා. යාළුවට සීතලයි කිව්ව හින්දා අපි ආයෙත් ගෙදරට පිටත් වුණා. මේ ඉන්නේ අපේ නර්ස් නෝන්ලා ටික. මට හරිම ආදරෙන් සැලකුවා ඒගොල්ලෝ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ෆස්ට් ඩේ එක ඉවර වුණේ. මේ ලවර්ස්ලී පැල්ල දැම් මෙහෙම තිබුණට මේකෙන් තමයිලු අර දිත්ව කාලේ මුළු ටවුන් එකම යට කරේ. යාළුවෝ ටික නැවතිලා ඉන්නේ ටැමිල් ගෙදරකනේ. ඉතින් උදේට හරිම ලස්සනයි මෙතන. මං දෙවෙනි දවසේ මොනවද කළේ කියලා ඊළඟ වීඩියෝ එකෙන් බලමු.